ආයිබෝවන් ඔන්න මං අදත් ඔයාලට මැහුම් පාඩමක් අරගෙන ආවා. අද කියලා දෙන්නේ A-line ගවුම කොහොමද නිවැරදිව ඇඳගන්නේ කියලා. ඉතින් A-line සඳහා මම මේ වගේ මිමි කිහිපයක් භාවිතා කරනවා. උරහිස මිම්ම, පපුවට මිම්ම, ඉනවට මිම්ම සහ උකුලවට මිම්ම, ඒ වගේම ගවුමේ සම්පූර්ණ උස. අපි බලමු මේ මිමි භාවිතා කරලා කොහොමද A-line ගවුම ඇඳගන්නේ කියලා. මේක රෙද්ද කියලා ඕගොල්ලෝ හිතන්න මම කොලයක කරලා පෙන්නන්නේ. ඔයා රෙද්ද කරනවා නම් රෙදි කොටස හතරට නමලා අරගන්න 60 පළල රෙද්දක් නම්. ඊට පස්සේ මම මේකේ ඉහළින්ම රෙද්ද ඇද තියෙනවා නම් ඉවත් වෙන කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඒකේ මම ලකුණු කරනවා මගේ උරහිස මිනුම දෙකට බෙදූ ප්‍රමාණය. ඊට පස්සේ එතනින් මම අඟල් භාගයක් හෝ තුන් කාලක් මේ විදිහට ලකුණු කරගන්නවා. ලකුණු කරලා මේ ඉර මෙහෙම ඇල කරලා ඇඳ ගන්නවා. ඒකෙත් මම උරහිස දෙකට බෙදූ ප්‍රමාණය ලකුණු කරනවා. ඊට පස්සේ මම ඒ ඇල ඉරේ මගේ කර පළල ලකුණු කරනවා. ඊට පස්සේ කර අවශ්‍ය උස ලකුණු කරලා මේ විදිහට කර හැඩයක් ඇඳ ගන්නවා. අපිට මේ ඊට පස්සේ මම ලකුණු කරන්න යන්නේ මේකේ තියෙන සිරස් මිමි, ඉනට උස රේඛාව, උකුලට උස රේඛාව, ඒ වගේම සම්පූර්ණ ගවුමේ උස රේඛාව මම මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊළඟට අපි බලමු මොකද්ද කරන පියවර කියලා. මම මේකේ පැහැදිලි වෙන වලට මේ විදිහට ලියනවා ඉන, උකුල සහ වාටිය රේඛාව කියලා. ඊට පස්සේ අපි මේ ඉන රේඛාවේ අපේ ඉනවට ප්‍රමාණය 4න් බෙදූ ප්‍රමාණයට මැහුම් වාසි එකතු කරලා අපි ලකුණු කරනවා. ඒ වගේම උකුලවටත් එහෙමයි. උකුලවට 4න් බෙදලා මැහුම් වාසි එකතු කරලා ඇඳ ගන්න. මැහුම් වාසි අඟලක් හෝ අඟල් එකමාරක් තියාගන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ අපි ගවුමේ A-line හැඩය ගන්න යට වාටියේ උකුලවට ප්‍රමාණයට වඩා තව අඟල් 3ක් 4ක් 5ක් 6ක් ඔය විදිහට ඔයා කැමති ප්‍රමාණයක් තියාගන්න. ඔයාට ප්ලේයාඩ් ගතිය වැඩි වෙන්න අවශ්‍ය නම් තියාගන්න ප්‍රමාණය වැඩි කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට අත්කට ඇඳ ගන්න අපේ රැගල් උස රේඛාව ඇඳ ගන්නවා. රැගල් උස රේඛාව කියන්නේ අපි උරහිස දෙකට බෙදූ ප්‍රමාණයමයි. උරහිස 14යි නම් දෙකට බෙදුවාම 7යි. මේ 7 තමයි අපි උඩ ඉහළම රේඛාවේ සිට පල්ලෙහාට ලකුණු කරලා හරහට ඇඳගන්නේ. ඒක අපේ පපුවට රේඛාව විදිහට මම අරගන්නවා. ඊට පස්සේ ඒ රේඛාවේ අපි ලකුණු කරන පපුවට ප්‍රමාණය 4න් බෙදලා අඟලක් හෝ අඟල් එකමාරක් එකතු කරලා. ඊට පස්සේ ඒ රේඛා දෙක අපි යා කරගන්න ඕනේ. යා කරගත්ත රේඛාව හරි මැදින් දෙකට බෙදන්න. දෙකට බෙදලා ඉදිරියට අඟල් භාගයක් ලකුණු කරන්න. ඒ වගේම මුල්ලේ සිට අඟලක් ලකුණු කරලා මේ විදිහට අත්කට හැඩය ඇඳ ගන්න. මේ අපි ඇඳේ ඉදිරිපස අත්කට හැඩය. ඊට පස්සේ අපිට මේකෙන් පිටුපස අත්කට ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට අත්කට හැඩය ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට අඟල් කාලක් උස්සලා ඒ අත්කට හැඩය ඇඳ ගන්න. මම ලියන්නම් මේ විදිහට මේ ඉදිරිපස මේ තියෙන පිටුපස. දැන් අපි අත්කට හැඩයත් ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ මේකෙන් මම පිටුපස කර හැඩයත් මේ විදිහට අඟල් එකමාරක් දෙකක් පහත් කරලා මේ විදිහට ඇඳ ගන්න. ඒක ඔයාගේ කැමැත්ත පරිදි පහත් කරන්න පුළුවන්. කර හැඩයත් වෙනස් කර ගන්න පුළුවන්. දැන් අපි මේ ලක්ෂයන් එකිනෙකට යා කර ගන්නවා මේ විදිහට. ඔයාට කැමති නම් මේකට ඩාට් එකතු කරලා මහ ගන්න පුළුවන්. ඩාට් වෙනම එකතු කරන පාඩමක් මම අරගෙන එන්නම්. මොකද ඔයා අලුතෙන්ම මහන කෙනෙක් නම් ඔයාට ඔක්කොම තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාට ඩාට් නැතුව මේ විදිහට ගවුමක් මහලා පිටිපස්සේ පටියකින් ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් විදිහට මේක මහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ යට වාටි රේඛාව ඉහළට අඟලක් හෝ අඟල් භාගයක් එකතු මේ ලකුණු කරලා මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා. ඔයාට මේ වාටියේ රේඛාව මේ විදිහට කර්ව් කරලා උනත් මහ ගන්න පුළුවන්. ෂර්ට් ෆ්‍රොක් එකක් වගේ ඔයා කරනවා. ඊට පස්සේ අපි මේක කපා ගමු. මේක කපා ගන්න මුලින්ම පිටුපස හැඩයෙන්. පිටුපස කර හැඩයෙන් පිටුපස අත්කට හැඩයෙන් තමයි අපි කපා ගන්නෙ. ඊට පස්සේ ඔයාට මේක පිටුපස ඇඳගෙන හෝ ඉවර වෙලා ඔයාට ඉදිරිපසින් කපලා ඒ ඉදිරිපස හැඩය අරගන්න පුළුවන්. දැන් අපි මේ A-line ගවුම මෙන්න මේ වගේ ඩිසයින් එකක් අද නිර්මාණය කරමු. මේ A-line ගවුම ඔයාට හොඳට පුරුදු වුණාම ඔයාට විවිධ නිර්මාණ කරන්න පුළුවන්. මේක මම මේ A-line ගවුම මේ විදිහට යටින් ප්‍රිල් කොටසක් දාගෙන තියෙනවා. ඒක තමයි මේකේ අද මම ඔයාට කරලා පෙන්නන්නේ. ප්‍රිල් කොටස හදාගන්න ඔයා ගවුම ප්‍රිල් එක අවශ්‍ය උස ඉස්සෙල්ලාම ඔයා හොයාගන්න. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය උස අඟල් 5ක් 6ක් 7ක් ඔය වගේ 10ක් ඔයා කැමති විදිහට මේක ගන්න පුළුවන්. දැන් අපි මේක ඒ උසින් කපලා අයින් කරගෙන මේ වගේ
මේක ප්‍රසාරණය කරගන්න ඕනේ. සමාන කොටස් වලට මෙහෙම බෙදලා ප්‍රසාරණය කරගන්න. ඔයාට පුළුවන් නැත්තම් මේ ප්‍රමාණයට වැඩි අඟල් 10ක් හෝ වැඩියෙන් රෙදි කොටසක් අරගෙන මේ වගේ රැලි නිර්මාණය කරගන්න. ඒක ඔයා ගවුම මුලින් අදිනකොටම ඔයාට ගවුමේ උස අඩු කරලා ඇඳලා ඊට පස්සේ ප්‍රිල් එකේ උස එකතු කරලා මහ ගන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් මම මුලින් ඇඳගත්ත කොටස සහ පස්සේ රැලි වෙන්න ගත්ත කොටස පරතරය බලන්න මේ විදිහට ඔයාට ඒක අඟල් 5ක් හෝ 10ක් ඒ විදිහට රැලි අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන හැඩය ලබා ගන්න පුළුවන්. ඉතින් ওই ගවුම ඔන්න නිර්මාණය කරලා ඉවරයි දැන්. අපි දැන් මේකට අත් හැඩයකුත් නිර්මාණය කරගන්න ඕනේ. අතකුත් ඒකත් අපි ඉගෙන ගමු. ඒ සඳහා මම මේ විදිහට රෙදි කොටසක් කියලා හිතන්න රෙදි කොටස් දෙකක් ගන්න. අත් දෙකක් තියනවානේ. එතකොට මේ දෙක දෙකට නමන්න. දෙකට නමලා ඉහළින්ම අර වගේ රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ මම ලකුණු කරන්නේ උරහිස දෙකට බෙදූ ප්‍රමාණය. 14යි නම් 7ක් කියලා ලකුණු කරගන්න. ඊට පස්සේ අඟල් 4මාරක් පහත් කරලා මේ වගේ ඇල ඉරක් ඇඳගත්තා. ඊට පස්සේ අතට අවශ්‍ය කරන උස සහ වාටිය ලකුණු කරන්න අඟලක් මේ විදිහට ලකුණු කරගත්තා. දැන් අපි අර ඇඳගත්ත ඇල ඉර මෙහෙම කොටස් 4කට බෙදා ගන්නවා. ඒකෙදි හම්බ වෙන පළවෙනිම කොටස උඩින් අඟල් භාගයක් සහ අන්තිමට හම්බ වෙන ස්ථානයේ අඟල් භාගයක් පල්ලෙහාට ඇඳලා මේ විදිහට ඇදුණු S හැඩයක ආකාරයට ඇඳ ගන්න. ඊට පස්සේ අතාග ඔයාගේ මෙෂර්මන්ට් එක බෙදලා මේ විදිහට අතාග ලකුණු කරන්න. වාටියත් මේ විදිහට හැඩයට ඇඳ ගන්න. එතකොට අපිට මහනකොට ලේසි. අතාග ප්‍රමාණය දෙකට බෙදලා තමයි අපි මේකේ මෙහෙම ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි මේක කපා ගමු. අර ඇදුණු S හැඩයක ආකාරයෙන් ඇඳගත්තනේ. අන්න එතනින් තමයි අපි කපා ගන්නේ. දැන් මේ විදිහට ඉදිරිපස කර හැඩයෙන් මම කපනවා. ඊට පස්සේ ඉදිරිපස අත්කට හැඩයෙන් කපනවා. දැන් මෙහෙම ඉදිරිපස අත්කට හැඩයෙන් කැපුවාම මේ අත අල්ලනකොට මේ අතෙත් මේ විදිහට අඟල් කාලක් විතර එක පැත්තක් හාරවල කපා ගන්න ඕනේ. නැත්නම් අපිට මේක අල්ලන්න බැරුව යනවා. මේ විදිහට තමයි මේ ගවුම නිර්මාණය කරේ. එහෙනම් මේ ගවුම මහන වීඩියෝ එකකින් හම්බ වෙමු.